හරිස් මේකේ මෙහෙමයි ගැටලු ඇත්තටම මේ ප්ලෑන් එකේ නැහැ. හරිද? ගොඩක් ගැටලු නැහැ. ගේ කියන්නේ ඊසි විදියට දිශාගත කිරීමක් කරලා තියෙනවා. මේකේ මෙන්න මෙහෙම ගැටලුවක් එනවා. සාමාන්‍යයෙන් මේකට කියනවා පොරව හැඩය කියලා. ඔයාලා දැකලා ඇති සාමාන්‍ය පොරවක හැඩයක් කියන එක. එතකොට මේකෙදී ගත්තාම මෙන්න මේ කොටස බලන්න මෙන්න මේ කොටස මේ විදිහට ඇවිදලා තියෙනවා. මෙන්න මේක gedara කොච්චර වාස්තු පැත්ත හොඳට හැදුවත් සමහර වෙලාවට මෙන්න මේ හේතුව නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැඩය සුබ නෑ කියන එක තමයි පෙන්වන්නේ. හැබැයි ඒක පොඩ්ඩක් වාසනාවකට ඇවිල්ලා තියෙනවා ගිනි කොන පැත්තට. මේක වැටෙන්නේ ගිනි කොන පැත්ත. ඒතකොට ගිනි කොන පැත්තේ තමයි වෙන්නේ. ඒ නිසා ගොඩක් දෝෂ අඩු කරගන්න හේතුවක් බවට පත් වෙනවා. මේකට කරන්න ඕන දේ තමයි දැන් අරහෙන් පියුසුම් ඉන්ට්‍රස්ට් එක තියෙන හින්දා මේ පැත්තෙන් ඔබතුමිය මෙන්න මේ හරියට වාහන දාන කොටස ඩිසයින් කරගන්න එක තමයි කරන්නේ. ඒකට අනිවාර්යයෙන්ම අත්විවරමක් දාලා පුරවන්න ඕනේ. මෙන්න මේ කොටස අත්විවරමක් දාලා පුරවන්න ඕනේ. ඒක මම එහෙමවත් ඇඳලා එවන්නම්. අන්නේ විදියට හදාගන්න. එතකොට මේ කියන හැඩය වෙනස් වෙනවා ගෙදර සම්පූර්ණ ගේ හැඩය වෙනස් වෙනවා. ඒ හැඩය වෙනස් වුණාට පස්සේ උතන තියෙන දෝෂ නැතුව යනවා. නැත්තම් මේ හැඩය දිගින් දිගටම තබා ගැනීම හොඳ නෑ. මොකද ගොඩක් වෙලාවට ගේ හැදෙන්නේ නෑ, පරක් වෙනවා. ගේ වැඩ ඉස්සරහට යන්නේ නෑ. ඔය වගේ දේවල් දැක ගන්න පුළුවන් තත්ත්වය තියෙනවා.